ආදරෙන් අදත් ඔයාලව මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මෙන්න මෙහෙම තියෙන රූම් එක අස් කරන්න යන්නේ. වීඩියෝ එක දිගටම බලන්න. මෙන්න මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. තීන්තරම් ගන්න බැරි වෙයි. ඔනෝම පේනවනේ පිස්සගේ පලාමල්ල වගේ. මම මේ දැන් ඇදලා දාලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේ බිත්තිවල කිසිම දෙයක් මේ බිත්තිවල කිසිම දෙයක් නැහැ. මම මේවා ඔක්කොම අයින් කරනවා. මට හිතුණා දැන් පොඩි ළමෙක් නෙමෙයිනේ. මේ වගේ ප්‍රින්සස්ලා තියාගෙන ඉන්න. ඒ හින්දා මම මේවා අයින් කරනවා කියලා හිතුවා. ඒ උනාට මේ ෆොටෝස් අයින් කරන්න බෑ. යාළුවා මට ආදරෙන් දීපුවනේ ළමයි. එතකොට මෙන්න මේක මට ගිය අවුරුද්දේ වෙසක් බලන්න ගිහිල්ලා අරන් දුන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් බල ලයිට් පත් වෙනවද කියලා. තාම ගැජමැටික් එකේ ලයිට් පත් වෙනවා. මේක ගලවලා මොකක් හරි වැඩේකට ගන්න පුළුවන් වේද කියලා බලන්න ඕනේ. කොහොමද රටා හැම මාරු වෙනවා. මරු. මම ඉතින් මේ හැම කුණු ගොඩක්ම තියාගෙන ඉන්නවා. ඉතින් කට්ටියන්ව මතක් වෙන්න. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. මම මේක අස් කරනවා ඇත්තටම. හරි කරදරයි. මම හිතන විදිහට සතියකට විතර පස්සේ මම මේ channel ඇරියේ. ඇත්තටම මම දොර ජනෙල් අරන මිනිස්සෙක් නෙමෙයි. එක්සෑම් ලඟ වෙනකොට මට කොහොමත් මගේ රූම් එක සුපිරියටම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අස් කරන්න කියලා හිතුවේ. මේ තියෙන ළමයි මම A level කාලේ ගන්නවා කියලා හිතලා ලියාගත්තු රිසල්ට් එක ඇත්තම කිව්වොත් දැන් මට සෙකන්ඩ් ඉයර් එක්සෑම් ළඟයි. මම රූම් එක අස් කරනවා. අස් කරාට හැමදාම එකම විදිහටනේ අස් කරලා තියන්නේ. ඒ කියන්නේ හැමදාම තියෙන බඩුව එහෙට මෙහෙට කරලා ලස්සනට පිළිවෙලට අස් කරනවා. ඒ වුණාට මට හිතුණා මේ පාර වෙනස් කරන්න ඕනි කියලා රූම් එකේ. කියන්නේ ඉස්සර ඉඳන් තිබිච්ච සමහර පරණ දේවල් අයින් කරලා අලුත් දේවල් එකතු කරලා චුට්ටක් නැචරල් වයිබ් එක වැඩි විදිහට මගේ මයින්ඩ් සෙට් එක රිලැක්ස් වෙන්න ස්ටඩි කරන්න ආස හිතන විදිහට රූම් එක හදා ගන්න ඕනි කියලා. එතනදී මම මුලින්ම කළේ මම හරිම ආදරේ ඝන දෙවියන්ට මට ඉගෙන ගන්න උදව් කළේ ඝන දෙවියෝ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඝන දෙවියෝ ඉන්න තැන ලස්සනට හැදුවා. ඉතින් අර වැහි අඳුර පේනව නේද? ලොකු ඇස්සක් බවට පරිවර්තනය වෙලා හොගාලා ඇද හැලෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මම රූම් එක ක්ලීන් කරන්න පටන් ගත්තේ. ආයෙ ජනෙල්ලේ වහලා නැත්තම් ඉරිකිට කාමරයට ගහනවා. ඒ තරම් වැස්ස සැරටම තිබුණා. ඉතින් මුලින්ම මේ විදිහට දොරේ ඉඳන් පටන් ගන්න ඕනේ කියලා හිතුණා. සේරම ටික හොඳට පිහදාලා අස්කලා තමයි මම පටන් ගත්තේ. ඉතින් ඇත්තටම ඔයාලා කැමති වෙයිද කියන්න මම දන්නේ නැහැ. මගේ රූම් එකේ තියෙන ෆයිනල් ලුක් එකට මොකද මමත් හිතාගෙන ගියාට වඩා චුට්ටක් වෙනස් විදිහේ වෝල් ස්ටිකර්ස් තමයි මට හම්බුනේ. ඒකත් එක්ක මම ඇත්තටම අයිඩියා කළා ටිකක් වැඩිපුර නැචරල් එකට බර විදිහට පොඩ්ඩක් කොළ පාට එක්ක පොඩි කැලෑ ගතියකට කැලෑ වෙන සත්තු අන්න ඒ විදිහට තියලා චුට්ටක් හදා ගන්න ඕනේ කියලා මම කලින් වීඩියෝ එකේ කියනවලු පුංචි ළමෙක් නෙමෙයිනේ දැන් ප්‍රින්සස්ලා තියාගෙන ඉන්නේ කියලා. මම ප්‍රින්සස්ලාට හරිම කැමතියි. ඒ වුණාට මම එහෙම හිතුවේ දැන් ඒ ටික ගොඩාක් කල් ඉදන්නේ තියෙන නිසා දැන් අයින් කරන්න කියලා මට ලෝභත් හිතුණා. මම ඒක අපේ ගෙවල් ගාව චුටි නංගි කෙනෙක්ට දුන්නා. එයාලා හැමදාම මගේ රූම් එකට ආවොත් ළමයි අනිවාර්යෙන්ම මගෙන් ඔය දේවල් ඉල්ලනවා. ඉතින් ඒ නිසා අනේ සකුවක් ආවා අයින් කරනකොට මට දෙන්න එහෙම කියලා කියනවා. ඒ නිසා මං හිතුවා මේ දේවල් එයාලට දුන්න නම් හොඳයි කියලා. ඉතින් ඔන්න ආයෙ මම ජනෙලේ ඇරලා ඊට පස්සේ මම මගේ පොත් තියෙන පොත් රාක්කය තමයි සුද්ධ කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම මට සමහර දේවල් අයින් කරනකොට නම් දුකත් හිතුණා. මේ තියෙන මං හරිම ආසාවෙන් කියවපු පොත් මම ඔයාලට චුටි දෙයක් පෙන්නන්නම්. මේ බලන්න අපේ අම්මා ලස්සන කවි වදන් දාලා මට හදලා දීපු බර්ත්ඩේ ෆොටෝස්. මම ඒකෙන් ටිකක් පැත්තකින් අයින් කරලා මේ ටික විතරක් තියාගත්තා. ඊට පස්සේ ළමයි මම වොෂ් එකක් දාගෙන එහෙම ඇවිල්ලා කස්ටමර් කෙනෙක් ඕඩර් කරලා තිබ්බා මගෙන් කේක් එකක්.
ඉතින් ඒ කේක් එක තමයි මේ හදන්නේ. මං කලින් දවසේ රෑ කේක් එක බේක් කරලා තියලා ට්‍රම් කෝඩ් එක වොෂ් එක දාගෙන ඇවිල්ලා දාලා ඊට පස්සේ අයිසින් කරන්න පටන් ගත්තා. ඉතින් රූම් මේකෝවර් වගේ නෙමෙයිනේ. ඕඩර්ස් බාරගත්තොත් වෙලාවට ඒ දේවල් හදලා දෙන්න ඕනේ. ඉතින් මම ඉගෙන ගන්න ගමන්ම කේක් හදන්නත් ඉගෙන ගන්න ඕනේ කියලා කෝස් එකක් කරගෙන යන අතරවාරයේදී මට එන පුංචි පුංචි ඕඩර්ස් වලට මට පුළුවන් විදිහට තාම මම ඉගෙන ගන්න ගමන් ඉන්න නිසා මට පුළුවන් විදිහට මම උපරිම සාධාරණයක් කරලා දෙනවා කියලා මම හිතනවා. ඉතින් මගේ ස්මෝල් බිස්නස් එක තාම මම ලොකුවට කරන්නේ නැහැ. චූටියට කරගෙන යන්නේ මම හිතාගෙන ඉන්නවා. ඉස්සරහට එක ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මම කියන්නම් ඔයාලට ඒ පිළිබඳව. ඉතින් මෙන්න මේ විදිහට තමයි කේක් එකේ ෆයිනල් ලුක් එක ගත්තේ. ඉතින් මගෙන් ඉල්ලුවේ ලස්සන මල් බාස්කට් එකක්. ඉතින් ඇත්තටම මට පුළුවන් විදිහට හදලා දුන්නා. චූටි ප්‍රශ්නයක් තියෙනවා ළමයි මේ දවස්වල දේශගුණයේ වෙනස් වීම එක්ක අයිසින් පොඩ්ඩක් දිය වෙන්න බලනවා, කේක් අවුල් යන්න බලනවා. හැබැයි කොහොම වුණත් කේක් එක ගොඩක් රසට තිබුණා කියලා කස්ටමර්මට හොඳ ෆීඩ්බැක් එකක් දුන්නා. ඉතින් මේ විදිහට කේක් එකෙන් පස්සේ නම් එදා දවසේ මම වැඩට ගිහිල්ලා එහෙමම ඉවර වුණා. මේ තියෙන්නේ පහවෙනිදා උදේ. මම ගියා මගේ කොළු පැටියත් එක්ක ෂොපින් කියන්නේ විශාල එකට ගියා ළමයි ඕනි කරන දේවල් අරන් එන්න. ඊට පස්සේ ගෙනල්ලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් බැලුවා කොයි විදිහටද තියන්නේ කියලා. මේ තාම අස් කරන ගමන් තමයි ඉන්නේ. චුට්ටක් අර අයිඩියා එකක් ගන්න ඕනේ මෙතනට හොඳයි දන්නේ එහෙම කියලා. මං ඉතින් චුට්ටක් තියලා බැලුවා කොයි විදිහටද හොඳ කොයි විදිහටද ගැලපෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි චුට්ට මගේ රූම් එක හදාගෙන ගියේ. වීඩියෝ එක ටිකක් දිග වුණාට ඔයාලට බලන්න ආස හිතෙන විදිහට මම ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා ස්කිප් කරන්නේ නැතුව දිගටම වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලටත් ආස හිතේ යන කම්මැලියන්ට රූම් අස් කරන්න, කම්මැලියන්ට පොඩි අයිඩියා එකක් ගන්න, ඔයාලටත් රූම් එක අස් කරන්න ආස හිතෙන්න මම රූම් එක හදන විදිහ බලාගෙන ඔයාලටත් පුළුවන් ඔයාලගේ රූම් එක හදාගන්න. ඉතින් මේ රාත්‍රී දර්ශනය තාම ඉවර නෑ. ඒවල්ලයි විශ්වාස කරන අයට නම් මේක ගොඩාරයක් වටිනවා. මං ඔයාලට ඒ කතාවත් කියන්නම්කෝ. ඔයාලා විශ්වාස කරනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා. අපි කොහෙට හරි ගිහිල්ලා ආවම කෙලින්ම එන්නේ අපේ රූම් එකට. ඒ අපි යන තැන්වලදී අපිට නෙගටිව් ෆීලින් වලින් පිරිච්ච මිනිස්සු අපිට මුණ ගැහෙනවා. ඉතින් අපි මේ හැමදේම අරන් අපේ රූම් එකටනේ එන්නේ. අනේ ඒ වෙලාවට ඒ නෙගටිව් එනර්ජිස් අපිටත් දැනෙන්න පුළුවන්. අනේ ඒ දේවල් නැති වෙන්න මෙන්න මේ evil eye board එක ඔයාලට ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් එදා රෑ මම තාත්තට කියලා මේ විදිහට කොලාතු අස්සෙන් බල්බ් වලක් සෙට් කරගත්තා. මේ ඒකේ චූටි වීඩියෝ ක්ලිප්ස් අපි බලමු කොහොමද ලස්සනට තියෙන්නේ කියලා. ඔන්න ළමයි දැන් ලයිට්ස් වල හැඩ බලනවා. ඉතින් මම මුලදී අර වෝල් ස්ටිකරයකට එච්චර ආස නැති වුණාට පස්සේ මට හිතුණා ඒක බිත්තියට වැටිලා වෝල් ස්ටිකර් එකත් එක්ක අර බල්බ් එකේ දිස්න එනකොට ඇත්තටම ටිකක් ලස්සනයි කියලා. මේක තමයි මම ගෙන ගත්තේ. මෙයා ලයිට්ස් පත්තු වෙනවා හුස්ම ගන්නවා. මේක උණාට රුපියල් 2800ක්. මේක උතල තියෙන විදිහට මට 60 පැයක් විතරයි මේක ගලවන්න ගියාම. ඉතින් මට හිතුණා දැන් මගේ රූම් එකත් අලුත් වෙනවනේ. හරිද? මම යාළුවට හරි ආදරේ යන්නේ. එතකොට මේ ඒ නිසා මෙයාලත් එක්ක මේ සයිස්ම වගේ වෙයි ටෙඩි. මෙයාලත් එක්කම මේ අලුත් ටෙඩි කෙනෙක් මගේ රූම් එකේ තියන්න ඕනේ කියලා. ඉතින් අපි මේක අන්පැක් කරලා බලමු කොහොමද කියලා. එකක් තියෙනවා ළමයි මේක බරයි හරිද? එතන සමහර විට අර ඒ ටෙඩි බියාගේ බැටරි එකත් එක්කන තියෙන්නේ. අර සාමාන්‍යයෙන් මෙයාලව මේ කතුරක්වත් ගිරන්නේ.
සාමාන්‍යයෙන් එයාලවට ඇඳුම් තිබ්බහම මේ එයාලගේ මේ ලයිට්ස් පත් වෙනවා අර හුස්ම ගන්නවානේ රෑට එහෙම හරි ලස්සනට ඇති. බලමු අන්තිමට වීඩියෝ එකේ අවසානයේට මේ කොහොමද කියලා. ලස්සනයි නේ? හරිම ලස්සනයි. එයා චූටි, ඒනොට කියුට්. ඇත්තටම මම මේ ඉස්සෙල්ලා මම දැක්කා යාළුවගේ ස්ටොක් එකක මේවා තියෙනවා. හරිද? ඒ වුණාට මම ඒ කාලෙදී මේ වැඩි ආසුනේ නැහැ ගන්න. ඊට පස්සේ මට හිතුණා ගන්න ඕනේ කියලා. මේ ස්ටොක් අනේ කියුට්ස් නේ. අපි ලයිට් කොහොමද කියලා බලමු. කොහෙන්ද මට කිව්වනේ මෙන්න මේ පැත්තකින් තියෙන්නේ කියලා මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ. බඩ මැද්දේද මොකද්ද කිව්වා? මේ අනේ ළමයි. එයා බැටරි සේරම මේ චෙක් කළා තමයි මට එව්වා කියලා කිව්වේ. හැබැයි කෙසේ හෝ වේවා මේ අවස්ථාවේදී මූ වැඩ කරන්නේ. මුණද ඔඩියක් දාලා මම ඒ කෙනාට කෝල් එකක් දාලා මේක කොයි විදිහටද ඔන් කරන්න කියලා අහලා රෑට පෙන්නන්නම් මේක ඕකේ වුණොත් ඕකේ. වැඩ කරනවා. මේක වැඩ කරනවා ළමයි මේ හරිද? මේ මෙතන මේ ස්විච් එක කික් කරන්න තියෙනවා. හරිනේ. ඔන්න ළමයි අපි දැන් බලමු මගේ රූම් එක මොන වගේද කියලා. එතකොට ළමයි මෙන්න මේක රෑගත්ත ටිකක් මේ තියෙන කාමරේ ලයිට් ඕෆ් කරාම රෑට මගේ රූම් එක පේන විදිහ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. පුළුවන් තරම් ඉක්මනට ලොග් එකක් අරගෙන එන්නම්. බයි.